කාලයක් තිස්සේ කොහොමද අමාරු තිබ්බා? ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩා කරා කියලා කිව්වා. ඒකට ක්‍රීඩා කරනකොට ඇති වෙච්ච ආබාධිත තත්ත්වයක් තමයි කාලයක් තිස්සේ තිබුණා කියලා කිව්වා. එතකොට අවුරුදු 12කට වගේ උඩදී ඉස්සල්ලාම මොනවද කරේ? අපේ තමයි සිංහලෙන් කරා. ඒකෙන් අඩු වුණාට අපි අක්කා. ඊට පස්සේ ඔයා දැන් චෙස් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට මේ වැඩ කිරීමේදී ඇතිවෙච්ච අපහසුතාවයත් එක්ක කොහොමද කුන්දේ අමාරුව ආපහු ආවේ? එතකොට මං ගාවට එන්න මං හිතන්නේ යාළුවෙක් තමයි මගේ ට්‍රීට්මන්ට් කරගත්ත යාළුවෙක් තමයි කිව්වා කියලා. ඒතකොට මම මේ ස්ථානට ඇවිල්ලා මම ට්‍රීට්මන්ට් 4ක් කරා. පොඩ්ඩක් මතක් කරගන්න මේ ස්ථානට එනකොට වට තිබ්බ කැක්කම කොහොමද කියලා. අර පිට ගන්න බැලුවා ඒ කියන්නේ. අයිතින් බෑ දැන් එතකොට පළවෙනි දවසේ ට්‍රීට්මන්ට් එක 2 3 අද අපි මේ 4 වෙනි ට්‍රීට්මන්ට් එක තමයි අවසන් කරන්නේ. ඒකට මම වාට ට්‍රීට්මන්ට් පටන් ගන්නකොට කිව්වා ට්‍රීට්මන්ට් 4ක් ඇතුළත අනිවාර්යෙන් කුණ්ඩ අමාරු හොඳ කරනවා. මොනවද හිතෙන්නේ? දැන් හොඳයි. දැන් තිබ්බේ කොන්දේ ගැටලුවත් එක්ක දැන් බලනකොට දැන් තමයි තේරෙනවා 100%ක්ම කෙසේ වෙතත් 85ක් 90ක්වත් වැඩි ප්‍රමාණයක් මම වා තමයි දාන්නේ. මට වැඩ කරගන්න පුළුවන් දැන් කියන්නේ. හැකියාව තියෙනවා. ඉතින් මම සුබ පතනවා කිසිම කරදරයක් නැතුව ඉස්සරහට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න.